අයියේ happy birthday අඩුවයි බරද oh dada dolphin hi guys welcome back to my channel so mama ඉන්නේ කැලිෆෝනියා වල මගේ වීඩියෝස් බලන්න අය දන්නවා so එහෙ තියෙන සිටි එකක් එක්ස්ප්ලෝර් කරන්න තමයි අද අපි ආවේ so සිටි එක තමයි සන් ෆ්‍රැන්සිස්කෝ so අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ This is our first stop. මේක තමයි අපි බලන්න ආවේ Golden Gate Bridge. ඉස්සරහට ගිහින් ඔයගලන්ට පෙන්නන්න. මේ බ්‍රිජ් එක ගැන ඩීටේල්ස් ටිකක් කිව්වොත් මේක හදන්න පටන් ගන්න තියෙන්නේ 1933 දී. ඊට පස්සේ අවුරුදු 4කට පස්සේ කියන්නේ 1937 දී තමයි මේක ඕපන් කරලා තියෙන්නේ. මේකේ දිග වෙනවා 1.7 miles කිලෝමීටර්ස් වලින් කිව්වොත් 2.7 කිලෝමීටර්ස් මේ බ්‍රිජ් එක දිගයි. මේක පේන්ට් කරන්න යූස් කරලා තියෙන ඉන්ටර්නැෂනල් ඔරෙන්ජ් කියන කලර් එක. ඒක රෙඩ්, yellow and brown color mix වෙලා තමයි හදලා තියෙන්නේ. Golden Gate Bridge එක හදලා තියෙන්නේ ලොකු ආර්ථික අර්බුදයක් තිබුණු කාලෙකදී. ගොඩක් අය කියලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් එක ෆේල් වෙයි කියලා. ඒත් සක්සස්ෆුලි ඒගොල්ලන් ලස්සනට මේ බ්‍රිජ් එක බිල්ඩ් කරලා තියෙනවා. දැන් වෙනකොට දවසකට ලක්ෂයකට වඩා vehicles ප්‍රමාණයක් මේ බ්‍රිජ් එක හරහා travel කරනවා. අයියේ happy birthday අඩුවයි බරද මේකේ තියෙන්නේ පාස්ට් එකේ ඉඳන් ෆියුචර් එකට එනකොට කොහොමද ඒ බ්‍රිජ් එක මේගොල්ලන් හිමින් ඩෙවලොප් කරගෙන ආවේ කියලා. ඉතින් අපි අර පැත්තේ කොනේ ඉඳන් මේ කොනට ඇවිදගෙන එනකොට ඒ බ්‍රිජ් එක හිමින් සැරේ හැදෙන විදිය ඒ එකත් එක්ක ලස්සනට පේනවා. අපි ආමත් කායකට යනවා. අපේ ෆස්ට් ස්ටොප් එක ඉවරයි. ලොකේෂන් එකට යන්න හිටියේ. හැබැයි එතන රිසර්වේෂන්ස් දාන්න ඕනේ. අන්ෆෝචුනේට්ලි අපි දැන් දැනගෙන හිටියේ නෑ. ඉතින් දැන් try කරා bookings දාන්න බෑලු. so මම මේ නිකන් එක්ටි නිකන් ට්‍රේල් එකක් වගේ පොඩි දැක්කා. මෙන්න මේ view එක එතන තියෙන්නේ. අපි ආමත් යමු. Angin akan balangin.
යනවද? ගලවන්න තිබුණේ. මේ බීච් එක එච්චර ආතල් නෑ. ඕ ඩඩ ඩෝල්ෆින් උඩ බැන්නා. අයියෝ විස්සුනානේ කැමරා එක අනිත් පැත්තේ හාගේ පැත්ත හදලා තිබ්බේ. අර දැක්කද? ඩොල්ෆින් කෙනෙක්. ඩඩ අය මේ හරි ඉන්නේ. ඩොල්ෆින්. See the light. Dolphins are in now making. Bye. අපි නිකම් මේ බීච් එක බලන්න හයි අපි ආව දැන් ලන්ච් වලට. ලන්ච් කිව්වේ ලොකු බඩගින්නක් නෑ. ඒ නිසා පොඩි ස්නැක් එකක් ගන්න ආවා. අපි දැන් තමයි ගෙදර ආවේ. දැන් රෑ 9ට විතර ඇති. මට අන්තිමට වීඩියෝස් ගන්න අමතක වුණා. ඒ කියන්නේ හරියටම මම පිළිවෙලට ගන්න බැරි වුණා. අපි ලන්ච් ගන්න පාක් වුණා. ඒ නිසා ලන්ච් and dinner අපි දෙකම එකට ගත්තේ. සෝ එහෙම අපි කෑම කාලේ වෙලා කෙලින්ම ගෙදර තමයි ආවේ. සෝ දැන් මම මේ ගෙදර ඇවිල්ලා තමයි වීඩියෝ කැන් කරන්න හදන්නේ. So මම හිතනවා මේ වීඩියෝ එකත් enjoy කරන්න ඇති කියලා. As usual, if you all watch this far, thank you so much. And if you haven't subscribed yet, please subscribe. මං ආවමත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. Till then, bye.